ශ්‍රී ලංකාවේ අපි කවුරුත් මේ දවස්වල කතා කරන ප්‍රධානම මාතෘකාවක් තමයි ගණේ මුල්ල සංජීවගේ ඝාතනය. ඉතින් මේකත් එක්ක පාර්ලිමේන්තුවේ විවිධ වාද විවාද පටන් ගත්තා. ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. අරකයි මේකයි නොයෙකුත් කතන්දර කිව්වා. ඉතින් ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න ආවේ මේ ගණේ මුල්ල සංජීව උසාවි සංකීර්ණයේ මේ ඉත්ති කුඩිය උඩ ඉන්නකොට වෙඩි තියලා මරපු එකෙන් විතරක් නෙවෙයි. එහෙනම් ඊට කලින් සුදු ඇන් වලින් මිනිස්සු උස්සනකොට මාධ්‍යවේදියෝ පාරේ මැරෙනකොට වෙඩි කාලා ඒවත් ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න තමයි. ඉතින් ඒ කාලේදී ඒව ගැන කතා කර නොකරපු කට්ටිය අද ඒ කාලේ ආණ්ඩු පක්ෂය දෙගෙන ඒව ගැන ගල් බිල්ල වගේ කටවල් වහගෙන හිටපු කට්ටිය අද විපක්ෂයට ඇවිල්ලා බොරුවට මෙතන උඩගෙඩි දුන්නට කෑ ගැව්වට බෙරිහන් දුන්නට තේරුමක් නැහැ. ඉතින් කක්කුට්ට ඇදේට යන ගමන් කක්කුට්ට අම්මා කියනවා පුතාලට කෙලින් යමන් වගේ වැඩක් තමයි ඒවා. ඉතින් කොහොම හරි වේවා. ඉතින් සිද්ධියක් වෙලා තියෙනවා. දැන් මේ ගණේ මුල්ල සංජීව මරපු මිනිස්සයා අල්ලගත්තනේ පුත්තලම පැත්තේ. ඔය මිනිස්සයා අල්ල ගන්නකොට ඔයාලා දකින්න ඇති වීඩියෝ එකක් සංසාරන වෙනවා පොලිසියත් එක්ක ආතල්ලගේ අර නිකන් ආදරණීය විදියට ලව් කරනවා වගේ වීඩියෝ එකක්. ඕක ඉතින් AI වලින් ජෙනරේට් කරපු එකක් කියලා නොතේරෙන එක්තරා පුද්ගලයෙක් අපේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නවා. ඒ කියන්නේ අපේ රටේ අලුත් ටෙක්නොලොජිය සම්බන්ධ එච්චර සාක්ෂරතාවයක් නැති කෙනෙක් පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නවා. ඉතින් එහෙව් කට්ටිය එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් විතර ඉඳලා තියෙනවා. විපක්ෂය නියෝජනය කරන්නේ. අපි සෙට වීඩියෝ එක බලමු. දැක්කද ගාතනකට ගත්ත ගමන් අර නිකන් ලව් කරනවා වගේ මේ ෆොටෝ දාලා ඒව වැරදි කවුද එහෙම දාන්නේ? එච්චර අපරාධකාරයෙකු ලව් කරනවා වගේනේ ෆොටෝ වල හිටියේ. වෑන් එකේ ඒක නිකන් වීරයෙක් කරා. එහෙම කරන්න එපා. කරුණාකර නිසා ඒ සම්ප්‍රදාය අනුගමනය කරන්න කියලා මම ඉල්ලන්න කැමතියි. ගරු චාමර සම්පත් අලු කතානායකතුමා අපේ පොලිසිය භාර ඇමතුමාගෙන් මම මේ අහන්නේ දැන් අර අපි පැයටකින් ඔබතුමා පොලිස් දෙපාර්තමේන්තුව දක්ෂ ලෙස අපරාධකරු අත්අඩංගුවට ගත්ත එක ගැන අපි සතුටු වෙනවා. හැබැයි තාම කාන්තාව අත්අඩංගුවට අරන් නැහැ. කාන්තාවයි මීගමුවට ගිහිල්ලා කාන්තාවයි අපරාධකරුයි දෙන්න බෙදිලා කාන්තාව අයින් වෙලා අපරාධකරු තමයි ගියේ. වෙඩික්කරු. හැබැයි ඔබතුමා කිව්වට දැන් මාධ්‍යයේ ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති වල කියනවා ඩුබායි වල ඉඳන් අරයා වෙඩික්කරුව පාවා දීලා දුන්න හින්දා තමයි වෙඩික්කරුව ඇල්ලුවේ කියන එක කියලා තියෙනවා. වෙඩික්කරු නැත්තම් අපේ දක්ෂකමට නෙවෙයි ඇල්ලුවේ ඩුබායි වලින්ම පාතාලෙන්ම පාව දුන්නා කියලා. ඩුබායි වල දක්ෂතාවයෙන් කියලා තමයි මන් දන්නේ මාධ්‍යයේ කියන්නේ අපේ දක්ෂතාවය නෙවෙයි ඩුබායි වල දක්ෂතාවයට තමයි අල්ලලා තියෙන්නේ. ඒක තමයි කියන්නේ. තාම කාන්තාව අල්ලන්න බැරි වුණානේ. ඊළඟ එක මොන දේ කරත් සැකකරු නිකම් මේ රටට වීරයෙක් කරානේ ෆොටෝ දාලා. ඒක මේක බොරු. මම මේ කියන්නේ අපේ ඇමතුමා ෆොටෝ දාන්න දෙන්න එපා. ෆොටෝ දාන්න දෙන්නේ නැතුව පොඩ්ඩක් බලන්න කියන්නේ. දැක්කද අත්අඩංගුවට ගත්ත ගමන්ම අර නිකන් ලව් කරනවා වගේ මේ ෆොටෝ දාලා ඒව වැරදි කවුද එහෙම දාන්නේ? එච්චර අපරාධකාරයෙකු ලව් කරනවා වගේනේ ෆොටෝ වල හිටියේ. වෑන් එකේ ඒක නිකන් වීරයෙක් කරා. එහෙම කරන්න එපා කියන්න. ඒක ගැන ඔබතුමා පරීක්ෂණයක් තියන්න. ගරු අමාත්‍යතුමා ගරු කතානායකතුමනි සමහර ඡායාරූප මාධ්‍යට එන්නේ AI තාක්ෂණය ඔස්සේ මේවා පිළිබඳව පොඩ්ඩක් අවබෝධ කරගන්න මේ අන හැම එකක්ම මේ සත්‍ය දේ සිද්ධ වෙනවා කියලා අදහස් කරගෙන මේ පාර්ලිමේන්තුවට සම්පත් AI ටිකක් පොඩ්ඩක් ඒ පිළිබඳව අවධානය යොමු කරගන්න. ඒ වගේම මේ විශේෂයෙන් ගරු මන්ත්‍රීතුමලා අදහස් ප්‍රකාශ විපක්ෂයේ දේශපාලන මම කිව්වේ සමහර දේශපාලඥයෝ කියලා මේ සම්බන්ධ ඕන තරම් තොරතුරු මිද්දෙනිය සම්බන්ධයෙන් ඕන තරම් සමාජ දාලවල තොරතුරු සංසරණය වෙනවා. මම කිව්වේ දැන් සම්පත් කවුද චාමර සම්පත් මන්ත්‍රීතුමාට සමහර තොරතුරු ලැබිලා ඇති මන් දන්නේ නැහැ කොහොමද ලැබුණේ කියලා. සමහර තොරතුරු මේ මාධ්‍යවල ලැබෙන හැම තොරතුරක්ම සත්‍යයි කියලා මට මේ වෙලාවේ ප්‍රකාශ කරන්න බෑ. අපි කිව්වේ පොලිසිය විමර්ශනාස්ත්‍රයෙන් ප්‍රවෘත්ති වලට කියන හැම දෙයක්ම ඒවා පිළිබඳව අපිට වගකීමක් නැහැ. ඔබතුමාට වගකීමක් ඇති. මන් දන්නේ නැහැ. මම වගකීමක් ඇතුව මගේ ප්‍රකාශය කළේ වගකීමක් ඇතුව. ඔබතුමා නෑ ඒක තමයි. ඒ හින්දා කාන්තාවද පිරිමිද කියලා නෑ පොලිස් නිලධාරියාත් කියන මේ සියලු දෙනා අත්අඩංගුවට ගන්න ඔබතුමාට අවශ්‍ය නම් ඉදිරියේදී බලා ගන්න පුළුවන්. අපිට අවශ්‍ය නම් සතිපතා අපිට මේ විමර්ශන පිළිබඳව ලබා දෙන්න පුළුවන්. ඒ හින්දා මේ පොලිසිය කරන ක්‍රියාමාර්ග ලඝු කරන්නවත් ඒක අව탁සිරු කරන්නවත් ඔය වගේ ප්‍රකාශ කරන්න එපා මන්ත්‍රීතුමා. මොකද මාධ්‍ය යනවා බොහෝ දේ යනවා. තව සෝෂල් මීඩියා වල බොහෝ දේවල් යනවනේ. හරිද? ගවනි you can't හරි ඒ හින්දා tolerate අපි මේ රටේ ජනතාව අර කතානායකතුමනි දැන් අපි හිතනවා අපිට 10:00ට පාර්ලිමේන්තුව කටයුතු ආරම්භ කාන්ති වෙනවා. ඒ වගේම මේ පිළිබඳව ගරු ඇමතුමා ප්‍රකාශයක් කළා. ඒ වගේම මන්ත්‍රී දෙදෙනෙක් දැනට මේ සම්බන්ධව මැදිහත් වී තිබෙනවා. දැන් අනිත් එක මේක අපරාධ පරීක්ෂණයක්. රටේ ඊටාම වැදගත්. ඒ නිසා සමහර මේ අපි අනවශ්‍ය ලෙස මේ හෙළිදරව් කරගන්න හදන කරුණු විසිනුත් මේ පරීක්ෂණයට අනවශ්‍ය බාධා ඇති වෙන්නත් පුළුවන්. ඊට අමතරව
පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීම අවස්ථාවකුත් වෙනවා. මම හිතනවා මන්ත්‍රී දෙදෙනෙක් ඔබතුමා අවස්ථාව ලබා දුන්නා. කරුණාකරලා අපි ආණ්ඩුව වශයෙන් ඉල්ලා සිටිනවා සභාවේ මූලික කටයුතු ආරම්භ කරන්න කියලා. මොකද අනිත් කටයුතුත් සියල්ල මේකත් එක්ක මේ වෙනවා. ප්‍රධාන කටයුතු ආරම්භ යෝජනා පාර්ලිමේන්තුවේ සභානායකතුමා මේ ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මම ආණ්ඩුවේ කටයුතු පොයින්ට් එක කියන්න ගරු කතානායකතුමනි මම විශේෂයෙන් ඇමතුමාගෙන් අහන්නේ කරුණු දෙකක්. කරුණු දෙකක්. ඔබතුමා කියන්න 92 විනාඩියක් අපිට කතා කරන්න ඉඩ තියෙනවා. අනේ ගරු කතානායකතුමා මේක වැදගත් කාරණා. මොකද මේ මම ගරු ඇමතුමාගෙන් අහන්න කැමතියි මේ නීතිඥයා දැන් මෙතන මේ ඊයේ අනුරාධ ජයරත්න මැතිතුමා ගරු මන්ත්‍රීතුමා 92 ආ තියෙන්නේ පාර්ලිමේන්තු දෙක ආ. ඔව්. හරි. රීති ප්‍රශ්නයක් මතු කිරීමේ ඔව් කියවන්න. හරි මම කියන්නේ ඒකතුමා ඔබතුමාට ඔයා කියව ගන්න. මතු කිරීම මම ඇමතුමාගේ තාම වැදගත් ප්‍රශ්නයක් අහන්නේ නීතිඥවරයෙක් විදියට. ඔබතුමා ප්‍රශ්නයක් මතු කිරීමේදී මේ දෙක කියවන්න. මම කියවන්න. කියන්න. රීති ප්‍රශ්නයක් මතු කිරීමේදී මන්ත්‍රීවරයෙකුට මිනිත්තු එකකට වඩා කතා කරන්න ලැබෙන්නේ නැහැ අතර සැලකිලිට භාජනය කරනු ලබන තියෙන ප්‍රශ්නයක් පිළිබඳව කතා කරන්න ලැබෙනවා. ඔබතුමාට කතා කරන්න පුළුවන් පළවෙනි එක ඡන්දයක් ප්‍රකාශ කිරීමේ බෙදීමක් පවතින වෙලකදී හැර පාර්ලිමේන්තුවේ කවරෝ කටයුත්තකදී නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන ලැබෙ තිබේද? මම අහන්නේ ඒකයි. දෙකම අදාළයි. ස්ටෑන්ඩින් ඕඩර් එක මෙතුමාට විරුද්ධයි. ගරු කතානායකතුමා ඔබතුමා කතා කරන විරුද්ධයි. ගරු කතානායකතුමනි මේ ස්ටෑන්ඩින් ඕඩර් එක මෙතුමාට විරුද්ධයි. කටයුතු ආරම්භයේදී යෝජනා මම කවුරුත් කියන්න ඕනේ නැහැ මේ පොත තියෙනවා. පොත හරි කතානායකතුමනි. පොත කියවන්න. නිසා හරි. ගරු සභානායකතුමා ප්‍රධාන ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 75 විධිවිධාන ප්‍රකාරව 2025 පෙබරවාරි 27 බ්‍රහස්පතින්දා 28 සිකුරාදා සහ 2025 මාර්තු 1 වෙනි සෙනසුරාදා 3 වන සඳුදා 4 වන අඟහරුවාදා 5 වන බදාදා 6 වන බ්‍රහස්පතින්දා 7 වන සිකුරාදා 8 වන සෙනසුරාදා 10 වන සඳුදා 11 වන අඟහරුවාදා 12 වන බදාදා 14 වන සිකුරාදා 15 වන සෙනසුරාදා 17 වන සඳුදා 18 අඟහරුවාදා 19 බදාදා 20 වෙනි බ්‍රහස්පතින්දා සහ 21 සිකුරාදා විසර්ජන පනත් කෙටුම්පත 2025 සලකා බැලීම සඳහා වෙන් කළ යුතු දිනයන් වේ. සභාව එකකද? ආයි. ගරු සභානායකතුමා ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 75 විධිවිධාන ප්‍රකාරව වීඩියෝ බලපුවාම මට ඉතින් පේනවා ඇති අනේ මන් දන්නේ නැහැ දෙයියනේ මේ වගේ මිනිස්සුත් පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නවද කියන එක ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ අලුත් තාක්ෂණය සම්බන්ධ අප්ඩේට් එකක් නැතුව කොහොමද මේ මිනිස්සුන්ට ආණ්ඩුවක් එහෙම දුන්නොත් මේ රටක් සංවර්ධනය කරනවා කියන සිද්ධිය කරන්නේ කියන එකම ලොකු ප්‍රශ්නයක්. මොකද හේතුව රටක් සංවර්ධනය කරනවා කියන්නේ මේ කුබරින්න ගොවියා උදැල්ලෙන් තලතල හිටපු හේන නැත්තම් වෙල නාරසනයක් හරි මොකක් හරි ට්‍රැක්ටරයක් හරි ගෙනල්ලා හාන එක නෙවෙයි දියුණු තාක්ෂණය කියලා කියන්නේ. අද වෙනකොට ඩ්‍රෝන් වලින් අරවයි හිනවා මෙව්ව හිනවා කතන්දර ගොඩයි. එතකොට AI තාක්ෂණය ගැන කතා කරනකොට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක ඉස්සර සජිත් ප්‍රේමදාස කිව්වේ මොනවද කියලාවත් දන්නේ නැහැ. ඉතින් සජිත් ප්‍රේමදාසත් දන්න ලබන්නේ නැහැ. අපි දන්නවනේ ඒ කාලේ කොහොම හරි හොල බලන්න. ඉතින් කොහොම හරි වේවා අපේ රටේ මේ තාක්ෂණය අතින් ඉස්සරහට යන්න නම් මුලින්ම අංකයකට අපේ රටේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්ට පොඩ්ඩක් මේ දේවල් සම්බන්ධ දැනුවත් කිරීමක් තියෙන්න ඕන වෙනවා. මොකද හේතුව ඒ මිනිස්සුන්ට දැන් නිකමට හිතන්න අපේ රටේ හොඳ AI ඇප් එකක් හදන්න පුළුවන් හොඳ මොලකාරයෙක් ඉන්නවා. මිනිහා ඒක හදලා බිස්නස් එකක් විදිහට අපේ රටේ නිකන් හිතන්න විලොන් මස්ක් වගේ ඩයල් එකක් ලංකාවේ ඉන්නවා කියලා. ඒතර මිනිහා ඔක කම්පැනියක් විදිහට රෙජිස්ටර් කරන්න ගියොත් එහෙම මුලින්ම ගිහිල්ලා ඕකේ අදාළ ඩොකියුමන්ට් නම්බර දීලා ඔය ඉන්න මිනිස්සුන්ට ප්‍රොපෝසල් එකක් විදිහට මම මොකද්ද කරන්න කියලා පැහැදිලි කරන්න එපා. උන්ට ඕක තේරුම් ගන්න පුළුවන් සාක්ෂරතාවයක් නැත්තම් හරි පරිපාලන ඉන්න මිනිස්සුන්ට රාජ්‍ය සේවය වගේ ඉන්න ලොකු කට්ටියට ඕවා තේරුම් ගන්න තරම් එකක් නැත්තම් එතන ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. මොකද පෞද්ගලිකව මම ඕක දන්නවා මේ MyTV කියන අපේ මේ channel එක සහ අපි digital marketing firm එකක් කරනවා. ඉතින් මේක අපි රෙජිස්ටර් කරන්න යනකොට එතන ඉන්න මිනිස්සුන්ට digital marketing කියන්නේ මොකක්ද කියන දේ ගැන මට වෙනම ලෙක්චර් එකක් දෙන්න උනා. මොකද ඒ තරමටම ඒ කට්ටියට පට්ට සාක්ෂරතාවයක් තියෙනවා digital marketing ගැන. බිඳුවයි. මෙලෝ ලබ්බක දෙයක් දන්නේ නැහැ. නමුත් රාජ්‍ය සේවය ඇතුලේ ඉන්නවා. ඉතින් දෙයියෝ තමයි දන්නේ. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ වෙලා තියෙන්නේ. AI ගැන මේ වීඩියෝ එක මේක මේ ඇත්ත වීඩියෝ එකක් කියලා හිතාගෙන
පාර්ලිමේන්තුවටත් ඇවිල්ලා කතා කරනවානේ දෙයියනේ. අඩුම තරමේ මේ මිනිස්සුන්ගේ ළමයිවත් ඉන්නවා නම් කියන්න ඕන තාත්තේ ඕක මෙහෙමයි AI කියලා තියෙනවා අද කාලේ. ඉතින් ඒ නිසා නොවිච්ච දේවල් පවා මෙහෙම කරන්න පුළුවන්. ඔය ඕන තරම් ෆෝන් එකක්වත් පාවිච්චි කරනවාද කියන එක සම්බන්ධ මෙතනදී ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද ඔයාලා දැකලා ඇති සාමාන්‍යයෙන් අපි ෆෝන් එක පාවිච්චි කරනකොට ඇඩ්වර්ටයිස්මන්ට් විදියට පවා යනවා ඔය කෙල්ලෝ කොල්ලෝ කිස් කරන වීඩියෝ එහෙම අපිට AI වලින් ජෙනරේට් කරලා හදන්න පුළුවන්. හරි. එතකොට එහෙම තත්ත්වයක් තියෙනකොට ඒ ඇඩ් එකක්වත් දැකලා නැති ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට එහෙව් කට්ටිය කොහොමද බැරිලාත් අපේ රටේ ආණ්ඩුවක් අරගෙන මේ රට ආර්ථිකමය පැත්තෙන් මේ අලුත් තාක්ෂණයත් එක්ක ඉස්සරහට අරගෙන යන්නේ කියන එක ගැන ඇත්තටම ලොකු අර්බුදකාරී තත්ත්වයක් පැන නැගෙනවා. ඉතින් කොහොම හරි වේවා මේ දේවල් සම්බන්ධව මං කියන මේ දේවල් වලට අදාළව ඔයා දරන අදහස වෙනස් වෙන්න පුළුවන්. අදහස වෙනස් වෙනවා නම් ඊට හේතුත් තියෙන්න පුළුවන්. අනිවාර්යයෙන් මේ නිසා පහලින් කමෙන්ට් කරගෙන යන්න ඔයාගේ අදහස. ඒ වගේම වීඩියෝ එකට තනියම ලයික් කරන්න, channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් එතකන් හැමෝටම ජය වේවා. දේශපාලනය, ක්‍රීඩා, අපරාධ, කටකතා මේ හැම දෙයක් ගැනම හැමෝගෙම හිතේ තියෙන ඇත්තම විස්තරේ අමුවටම අහන්න MyTV YouTube channel එක දැන්ම subscribe කරන්න.